හරි. පුතේ ආව කොමෙන්ට් දෙන්නකෝ. දැන් මහන්සියද? නේ? වැඩ කළා මහන්සියද? හරි. අපි හොඳ හුස්ම ගමු. හොඳද? හරි. අත් දෙක මෙහෙම නිදහසේ තියාගන්න. ඇඟත් නිදහස් කරගන්න. හරි. start. breathe up. උඩට. breathe down. නිදහසේ හුස්ම ගන්න. breathe up. breathe down. හරි. clap කරමු. 1 2 3 හරි පුතේ. මේ හාවට පුළුවන් පඳුරු 10ක් ඉස්සරහට පනින්න. කීයක් ඉස්සරහට පනින්න පුළුවන්? 10ක් ඉස්සරහට. ලේනට පුළුවන් කණු 10ක් ඉස්සරහට පනින්න. කණු කීයක් ඉස්සරහට පනින්නේ? 10ක් ඉස්සරහට. හරි. අපි ඉස්සරලාම ලේනව 10න් 10ට කරලා එන්න. හරිද? හරි. ලේන දැන් ඉන්නේ 3 වෙනි කණුවේ නම්. එයා දැන් කණු කීයක් ඉස්සරහට පයින්නවා කිව්වේ? 10ක්. ඒකට 3ට 10ක් එකතු වෙන්න ඕන නේද? 3ට 10ක් එහාට පැනනහම එයා ඉන්නේ කී වෙනි කණුව ගාවටද? 3ට 10ක් එකතු වුණාම කීයද? 13යි. එහෙනම් එයා ඊළඟට යන්නේ කී වෙනි කණුවටද? 13 වෙනි කණුව ළඟට. හරි. දැන් 13 ඉඳන් ආයෙ 10ක් පනිනවා. 13 න් 10ක් 13 10ක් එකතු කරන්න. 13යි 10යි කීයද? 23යි. Very good. 23යි. හරි. දැන් 23 ඉඳන් ආයෙ 10ක් පැන්නා. එතකොට ඉන්නේ කී වෙනි කණුව ගාවද? 33 වෙනි කණුව ළඟ. Very good. හරි. අපි බලමු ඊළඟ යාළුවා. එයා ඉන්නේ කී වෙනි පඳුර ගාවද? 4 වෙනි පඳුර ගාව. දැන් එයාට පඳුරු කීයක් එහාට පයින්න පුළුවන් කිව්වද? 10ක් නේ. හරි. 4 වෙනි පඳුරෙන් ඉඳන් 10ක් පැනපුවාම කීයද? 14යි. 14 ඉඳන් 10ක් පනිනවා කීයද? 24යි. 24 ඉඳන් 10ක් පනිනවා කීයද? 34යි. දැන් මේ යාළුවා කීයෙන් කීයටද පැන්නේ? 10න් 10ට. අපි ලේන් යාළුවා පැනපු කණු වල අංක ටික කියවමු. හරිද? කියන්න. 3 once again 33. හරි. අපි බලමු half and short පැනපු පඳුරු වල අංක. කියන්න. 4 once again 4 හරි. දැන් ඔයාලට කියන්න පුළුවන්ද අද අපි මොකක්ද කරන පාඩම කියලා? අපි දැන් මේ සංඛ්‍යා ලිව්වේ කීයෙන් කීයටද? 10න් 10ට. එහෙනම් මොකක්ද අපි කරන පාඩම? 10න් 10ට මොනවාද? ඔව් මොනවාද? සංඛ්‍යා රටා.
නැගිටින්නකෝ හැමෝම. හරි මගෙත් එක සින්දුවක් කියමු ඈ. ඈත්ලා ඉන්නකෝ. හරි. 10න් 10ට ඉදිරියට කිය. 10න් 10ට ඉදිරියට පනිමු අපි හරි සතුටට. හරි. පළවෙනි කියමු. 10න් 10ට ඉදිරියට පනිමු අපි හරි සතුටට. 10 රටාව ගෙන හිතට සතුටින් යමු අපි පාඩම එක. මොකක්ද හොයන්න තියෙන්නේ? ඊළඟ යාළුවා කවුද කියලා. හරිද? දැන් මෙතන බලන්න පුතේ චුට්ටක්. 31 41 51 ඊළඟ යාළුවා කවුරුන්ද? 31 41 51 තියෙනවා. ඊළඟ යාළුවා කවුද? ඊළඟ යාළුවා කීයද? 23 33 43 ඊළඟ යාළුවා කවුරුන්ද? 53 ඊළඟ යාළුවා කවුරුන්ද? 82 හරි ඕම් බලමු දැන් ඊළඟ යාළුවා සම්පූර්ණ වුණාට පස්සේ රටාව අපි හැමෝම කියමුද? කියමු හැමෝම හයියෙන් 31 41 51 very good next one 23 very good ඊළඟ එක 52 හරි ඒ රටාව අපි විසඳුවානේ ඊළඟට පුතේ වැරදුන තැන කොතනද කියලා හොයන්න එනවා මොකක්ද හොයන්න එන්නේ වැරදුන තැන ඔයාලට සංඛ්‍යා රටාවක් දෙනවා ඒ සංඛ්‍යා රටාවේ වැරදිච්ච එකකුත් එක්ක දෙන්නේ හරිද එතකොට වැරදුනේ කොතනද කියලා හොයන්න එන්නේ මෙතන බලන්න 22 33 42 රටාව වැරදුනේ කොතනින්ද වැරදිලා තියෙන්නේ එහෙනම් 33 අපි අයින් කරන්න ඕන නේද එහෙනම් එතෙන් ලියන්න ඕන කීයද 32 කියලා දැන් හරිද බලමු 22 32 42 අයිලයික බලන්න 18 28 34 රටාව වැරදුනේ කොතනින්ද වැරදිලා තියෙන්නේ 34න් එහෙනම් 34 වෙනුවට කීයද අපි ලියන්න ඕන 38 හරි රටාව කියමු 18 28 38 ඊළඟ 16 26 34 රටාව වැරදුනේ කොතනින්ද වැරදිලා තියෙන්නේ 34න් කීය දෙන්න ඕනේ දෙන්න 36 දැන් අපි ක්‍රම දෙකක් බැලුවා ඊළඟ යාළුවා කවුද හෙව්වා වැරදුන තැන කොතනද හෙව්වා ඊළඟට අපිට හොයන්න තියෙනවා හැංගිච්ච යාළුවව කවද හොයන්නේ සැංගවිච්ච යාළුවව දැන් මෙතන රටාවක් තියෙනවා මේ රෝස පාට කොළේ යාළුවපු තැනට එන්න ඕන කවුද කියලා හොයන්න තියෙන්නේ 41 51 71 සැංගවුණු යාළුවා කවුරුන්ද කවුද සැංගවිලා ඉන්නේ 61 කවුද හැංගුනේ 61 55 65 85 සැංගවුණු
කියමු. කියන්න හැමෝම 41 51 61 හරියටම කරලා තිබුණා. හරිද? මගෙන් ඔයාලට ක්ලැප් එකක්. 1 4 back. 1 2 4 back 4 back. 1 2 3 4 back 4 back 4 back. හරි. හැමෝම හොඳයි. හරිද? හරි. දැන් පුතේ එක යාළුවන්ට chance එකක් දෙනවා සංඛ්‍යා රටා ගොඩ නගන්න. හරි. ඔස්ස දෙන්නක ඉස්සරහට දැන් හැම යාළුවටම අවස්ථාවක් දෙනවා රටාවක් ගොඩ නගන්න. හරි. හාය. හරි පුතේ. රටාව හරි රටාව හරිද යාළුවෝ හදපු? හරි. ක්ලැප් එකක් දෙන්න යාළුවන්ට හරි. ඊළඟට එන්නකෝ මේ දෙවුනි. හරි. එයාට ආවේ කීයද? 10. යාළුවෝ රටාව ගන්නකෝ හරිද? කියන්න බලන්න රටාව. 10 20 30 40 හරි. යාළුවෝ ක්ලැප් එකක් දෙන්න. ප්‍රශ්න 10ම හරි. හරිද? ඒ නිසා ඔයාලට සහතිකයක් දෙනවා ටීචර්. තේරෙනවද? හරි. දැන් අපි සහතික ටික ගමු. ඉස්සරහට මම ආරාධනා කරනවා RM දිවන් අදීශ රත්නායක. DM ඔසල නුවන්ජන. JK වැරදුනේ කොතනින්ද කියලා රටාවක් දීලා තියෙනවා. ඒ රටාව වැරදිලා තියෙන්නේ කොතනින්ද කියලා හෙව්වා නේද? හරි. ඊළඟට මොකක්ද හෙව්වේ? සැඟවුණු යාළුවා කවුරුන්ද කියලා හෙව්වා නේද? දැන් මේ තුනම කරන්න පුළුවන්ද ඔයාලට? ඔයාලා දැන් මේක ඔයාලට පේපර් එකක් ආවොත් උත්තර ලියන්න වෙනවා මේ ක්‍රම තුනටම. නේද? කොයි ක්‍රමයට එයිද දන්නේ නැහැ. අපිට මේව ප්‍රායෝගිකව අපේ ජීවිතේ යොදා ගන්න බැයිද? මේ සංඛ්‍යාවට අපිට ඕන වෙන්නේ නැද්ද? සාමාන්‍ය ජීවිතේ. ඔව් අපේ දැන් ශාකයක ශාක පත්‍රණක් තියෙන රටාවකට නේද? ඔව් හැම තැනම පුතේ තියෙන රටාවක්. මේ පරිසරයේ වුණත් හැම දෙයකම රටාවක් තියෙනවා. අපිට ලේසියෙන් ගණන් කරන්න බැයිද මේ 10න් 10ට මේ විදිහට? 10 20 30 40 ගණන් කිරීමේ පහසුවකුත් තියෙනවා නේද මේ රටාවල? ඔව්. එතකොට අපි ප්‍රායෝගික ජීවිතයේ මේ සංඛ්‍යා රටා භාවිත කරන අවස්ථාවලදී නිවැරදි දේවල් පාවිච්චි කරන්න ඕන. ඔයාලා ගෙදරින් එද්දී ගණිතයේ පෙළ පොතේ තියෙනවා
සංඛ්‍යා රටා 10න් 10ට යන සංඛ්‍යා රටා. ඒ අභ්‍යාසය කරගෙන එන්න ඕන. තේරුණාද? හරි හැමෝම නැක්කේ. ඔව්. හරි අයිබෝන් හැමෝටම